හලෝ කොහොමද? ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ මේකප් ලුක් එක කොහොමද ක්‍රියේට් කරන්න කියලා. ඉතින් අපි දිගට වීඩියෝ එක බලමු. මම තාම ස්කින් එක ප්‍රෙප් කරලා නැහැ. ඉතින් මං හිතුවා ඒකත් ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ කියලා. මම මුලින්ම ලිප් බාම් එකක් ගාලා ඉන්නේ. මං ඒක අයින් කර ගන්නවා මුලින්ම. හරි. මම ලිප් බාම් එක අයින් කළා. මේ විදිහට මේකප් එකක් දාන්න කලින් මං ලිප් බාම් එකක් ඇප්ලයි කරන්නේ. එතකොට හරිම ස්මූත් විදියට ලිප්ස්ටික් එක ඇප්ලයි වෙනවා. ඒ වගේම මේ අර ගොඩක් වෙලාවට සමහර වෙලාවට අපි ලිප්ස්ටික් එක ඇප්ලයි කළාම ලිප්ස්ටික් එක අර ලිප්ස් වල සමහර වෙලාවට ක්‍රැක්ස් වගේ තියෙනකොට නිකන් අර කෑලි වගේ පතුරු වගේ යන්න ගන්නවා. ඉතින් ඒක මගේ අර ගන්න පුළුවන් ඔයාලට ටිකක් මේකප් එක දාන්න චුට්ට වෙලාවකට කලින් ඉඳන් වගේ ඔයාලට ලිප් බාම් එකක් ඇප්ලයි කරලා තිබුණා. මම මුලින්ම මගේ ටෝනර් එක තමයි යූස් කරන්නේ. මම ටෝනර් එක විදිහට මෙතෙන්දි පාවිච්චි කරන්නේ මෙන්න මේ මැඩගස්කර් සෙන්ට්‍රල් එකේ ටෝන් බ්‍රයිට්නින් බූස්ටිං ටෝනර් එක. මේක දැන් මෙච්චරක් විතර ඉවරයි මම පාවිච්චි කළාම. ඒකෙන් මම ටිකක් මේ විදිහට අතට අරගෙන මූණට මේ විදිහට මම හොඳට මේක ටැප් කරගන්නවා. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා අපි අපේ මොයිස්චරයිසර් එක ඇප්ලයි කරමු. මම මෙතෙන්දි මොයිස්චරයිසර් එක විදිහට ඇප්ලයි කරන්නේ මෙන්න මේ කොසාලෙක්ස් බ්‍රෑන්ඩ් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති හයිලුරොනික් ඇසිඩ් ඉන්ටෙන්සිව් ක්‍රීම් කියන එක. මේක ඇත්තටම ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන්. මම ඒකෙන් ටිකක් අරගෙන මගේ මොයිස්චරයිසර් එක විදිහට ඇප්ලයි කරනවා. මම මගේ මොයිස්චරයිසර් එක ඇප්ලයි කරලා ඉවරයි. ඊළඟට මම මගේ සන් ක්‍රීම් එක විදිහට පාවිච්චි කරන්නේ මැඩගස්කර් සෙන්ට්‍රල් එකේ මෙන්න මේ සන් ක්‍රීම් එක. water fit sun ක්‍රීම් එකක් මේක. SPF 50+ තියෙනවා. මේකේ තියෙන හොඳේ තමයි මේකේ අර මේ සාමාන්‍යයෙන් වගේ white cast එක හිටින්නේ නැහැ. ඔයගොල්ලන්ට absorb වෙනවා ස්කින් එකට. මතක තියාගන්න මුලින් මොයිස්චරයිසර් එක ඇප්ලයි කරලා අන්තිමට තමයි අපි සන් ක්‍රීම් එක ඇප්ලයි කරන්න ඕනේ. දැන් මම අවශ්‍ය විදිහට මේ ස්කින් එක ප්‍රෙප් කරගෙන තියෙන්නේ. දැන් අපි මේකප් එක කරන්න තමයි යන්නේ. මම අද මේකප් එක දාන්නේ මෙන්න මේ ෆවුන්ඩේෂන් එක තමයි මම පාවිච්චි කරන්නේ. මේකෙන් මම ටිකක් අරගෙන මට හිතනවා ඊට කලින් මගේ පොඩ්ඩක් මේ දවස් ටිකේ මං අවුවට ගොඩක් ගිය හින්දා ටිකක් ස්කින් එකේ ඩාර්ක් පැචස් වගේ තියෙනවා. ඉතින් ඒ ටික කවර් කරගන්න ඕන හින්දා මම මෙන්න මේ කන්සීලර් එක පාවිච්චි කරනවා. මේක මං අර මගේ මේකප් shopping vlog එකත් පෙන්නුවා. මම මේක ගත්තේ ලවර් එකකින්. මේක රුපියල් 390ක් තමයි උනේ. ඉතින් මෙන්න මේ විදිහට මං මගේ මූණේ ටිකක් ඩාර්ක් වෙලා තියෙන තැන් මේකෙන් කවර් කර ගන්නවා. රයිට්. මේ විදිහට කවර් කරගෙන මම ඒක බ්ලෙන්ඩ් කර ගන්නවා. හරි. ලොකුවටම බ්ලෙන්ඩ් කරන්නේ නැහැ. දැන් ඊට පස්සේ ෆවුන්ඩේෂන් එකත් ඇප්ලයි කරන නිසා ඔන්න දැන් මම ෆවුන්ඩේෂන් එක තමයි ඇප්ලයි කරන්න යන්නේ. මේකත් විශේෂයෙන්ම ටිකක් වැඩිපුර මේ ඇප්ලයි කරන්න ඕන තැන්වල ඩාර්ක් වෙලා තියෙන තැන්වල මම ටිකක් වැඩිපුර ඇප්ලයි කරනවා. මම කියලා දෙනවා මේක ටිකක් වැඩිපුර ඇප්ලයි කරන්න ඕනේ නැහැ. මොකද මේක ගොඩක් පිග්මන්ටඩ් ෆවුන්ඩේෂන් එකක්. පොඩ්ඩක් ඇප්ලයි කළත් හොඳ කලර් එකක් ගන්න පුළුවන් මේකේ. මම ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරලා ඉවරයි. ඊළඟට පවුඩර් එක තමයි ඇප්ලයි කරන්නේ. ඉතින් චුට්ටක් ෆවුන්ඩේෂන් එක වැඩි වගේ. ඒ වුණාට ඒක අවුලක් නැහැ. මොකද පවුඩර් එකකින් අපිට ඒක බැලන්ස් කරගන්න පුළුවන්.
මම මුලින් මෙන්න මේ විදිහට ඇස් යට තමයි පවුඩර් එක ඇප්ලයි කරන්නේ. මොකද මේ ෆවුන්ඩේෂන් එක ගාපු ගමම වගේ ඔයාලා ටක් ගාලා මේක සෙට් කරගන්න ඕනේ. නැත්නම් hina වෙද්දි එහෙම අර මං කලින් කිව්වා වගේ ෆවුන්ඩේෂන් එක හිටින්න බලනවා. අම්මට කියන්න බැන්න මම පාවිච්චි කරන පවුඩර් එක මේ මිස් රෝස් එකේ නම්බර් 2 එක අද මම පාවිච්චි කරන්නේ. ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරලා ඉවරයි. ඊළඟට මම අයිබ්‍රෝස් තමයි හදාගන්න යන්නේ. හදාගන්නේ මේ ඇඳගන්න යන්නේ. අයිබ්‍රෝස් මේකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ඩාර්ක් බ්‍රවුන් අයි පෙන්සිල් එක. මේක හුදා බියුටි එකේම බ්‍රවුන් කලර් එක. මේක නම්බර් එක 405. මේක රුපියල් 220ක් උනේ. මේ ඔරිජිනල් නෙමෙයි. මම මේක ලවර් එකකින් ගත්තේ. මෙන්න මේ වගේ ඔන්න එක පැත්තක් ඇඳගත්තා. දැන් අපිට තියෙන්නේ මේක පොඩ්ඩක් බ්‍රෂ් කරගන්න තමයි තියෙන්නේ. හරි. ඔන්න මම අයිබ්‍රෝස් දෙකත් සෙට් කරගත්තා. ඊළඟට මම අයි ෂැඩෝ ටිකක් ඇප්ලයි කරනවා. මම මේකට ඇප්ලයි කරන්නේ මගේ සාමාන්‍යයෙන් මම නිතරම පාවිච්චි කරන මෙන්න මේ බ්‍රවුන් ෂේඩ් එක තමයි මම මේකට පාවිච්චි කරන්නේ. මේකම මම ටිකක් ෂිමර් කලර් එකක් මෙන්න මේ විදිහට චුට්ටක් ඇප්ලයි කරනවා. පොඩි ෂිමර් එකක්. මේක පේන්නේ නැහැ ෂිමර් එකක් කියලා. කළා මම මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. අයිලයිනර් එක එන්දනම් හරි. අයිලයිනර් එකටත් පාවිච්චි කරන මෙන්න මේක. මම මේ ඔක්කොම අයිටම්ස් කොහෙන්ද ගත්තේ කියලා මම වෙනම shopping vlog එකක් කරලා තියෙනවා. මගේ මේකප් shopping haul එකක්. ඉතින් ඒක බලන්න පුළුවන්. මම මේක ඇඳගෙන ඉන්නම් මොකද මට කැමරාව දිහා බලාගෙන මේක ඇඳ ගන්න අමාරුයි. හරි. මම අයිලයිනර් එකත් ඇඳගත්තා. ලොකුවට එහෙම ලොකුවට අයිලයිනර් එක ඇඳ නැහැ. සිම්පල් එකක් තමයි ඇඳගත්තේ. ඊළඟට මම ඇප්ලයි කරගන්නවා මගේ අපේ වියානා එකේ ලොන්ග් ලාස්ටිං මස්කාරා එක ලෙන්තනින් මස්කාරා එක මම මේ ඇප්ලයි කරගන්න මේකේ. මේක ඇත්තටම මම පාවිච්චි කරපු හොඳම මස්කාරා එකක්. මොකද මේකේ මේ අයිලෑෂස් දිගට ඇත්තටම පේනවා. මේ ඉතින් මේකෙන් ටිකක් ඔන්න ඇප්ලයි කරගන්නවා. ඔයගලන්ට පේනවා ඇති වෙනසනේ. මේක ඇඳගෙන ඉන්නම් මේ තමාරු මේ විදිහට මස්කාරා එකත් ඇප්ලයි කරලා ඉවරයි. බ්ලෂ් එක තමයි ඇප්ලයි කරන්න යන්නේ. බ්ලෂ් එකටත් මම පාවිච්චි කරන්නේ ඒක නම් දැන් මැකිලාද නෑ මැකිලා නෑ. මම පාවිච්චි කරලා තියෙන්නේ Kiss Beauty Blow Up blush එක. මේක නම්බර් 1 නම්බර් 31 වගේ පේන්නේ. මේකෙන් මම චුට්ටක් මේ විදිහට ස්පොන්ජ් එකට අරගෙන මෙන්න මේ විදිහට ඇප්ලයි කර ගන්නවා. ඇප්ලයි කරගන්න හදන මගේ ලිප්ස්ටික් එක. ලිප්ස්ටික් එක විදිහට මම ඇප්ලයි කරන්නේ මුලින්ම මගේ ලිප් පෙන්සිල් එකකින් චුට්ටක් මේක ලිප් ලයිනර් එක ඇඳ ගන්න.
පෙන්සිල් එකකින් මම චුට්ටක් ඇඳගෙන ඊට පස්සේ මම යූස් කරන්නම් අද මෙන්න මේක. මේකත් මිස් රෝස් එකේ 614 කැනේජ් කියලා එකක්. කානේජ්ද කැනේජ්ද මන්ද? මේ වගේ එකක්. ඒක මැකිලා තියෙන්නේ ඇත්තටම පේන්නේ නැහැ. මේකෙන් මම චුට්ටක් මෙන්න මේ විදිහට මම මේක ඇප්ලයි කරගන්නවා. ඊට මෙන්න මේකනොත් මම ටිකක් උඩින් ලේයර් කරගන්නවා. මේකත් Huda Beauty matte lipstick. මේක තිලක වර්ධනෙන් මම ගත්තේ. නම්බර් එක 14. මෙන්න මේ වගේ එකක්. 14 තමයි නම්බර් එක. මේක ටිකක් මෙන්න මේ වගේ ටිකක් පොඩි බ්‍රවුන් ෂේඩ් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මම මේකප් ලුක් එක ක්‍රියේට් කළේ. අපි බලමු මම දාන මොනවද ඒවට කියන්නේ ජුවලරිස් මොනවද කියලා. මෙන්න මේ ලස්සන නිල් පාට ඉයරින්ග්ස් දෙක. මට මේක මේ මම මේ කලින් පාවිච්චි කළා නැහැ. මේ අපි නිකන් දාලා බලමු. ඔන්න ඉයරින්ග්ස් දෙකක් දැම්මා. ඔයාලට පේන ඇති. ඊළඟට මම දානවා රින් එක විදිහට මෙන්න මේක. හරි මේ අතර මම දානවා මේ ඉයරින් එක. ඉයරින් එක නෙමෙයි රින් එක. ඊළඟට බ්‍රේස්ලට් එක විදිහට මෙන්න මේක දානවා. මේ පෙටල්ස් තියෙන එක. මේක මම ගත්තේ AliExpress එකේ සෙට් එකක් විදිහට ගත්තේ මේක. මේක හැබැයි වැඩි කල් පාවිච්චි කරන්න බෑ. ඇත්තම කිව්වොත්. මොකද මේක මේ අර ඉක්මනට කලර් එක වෙනස් වෙන එකක්. කොණ්ඩේ මම කොණ්ඩේ වොෂ් කරලා තියෙන්නේ. ඉතින් මොකුත් කරන්නේ නැද්ද කියලා බලන්න ඕනේ. මම හරි කැමතියි කොණ්ඩේට මේ ඕඩි කොලම් දාන්න. මේ හරි සුවඳයි නේ. ඉතින් මම හරි ආසයි මේ කොණ්ඩේට ඕඩි කොලම් දාන්න. සාමාන්‍යයෙන් ක්ලිප් එකක් ගහගෙන යන්න තමයි වෙන්නේ මට. මොකද මම කොණ්ඩේ වොෂ් කරලා තියෙන හින්දා හැම වෙලෙම කොණ්ඩේ මේ hair dry එකෙන් dry කරනවා. ඉතින් මේ පොඩ්ඩක් මට එක මේ අද naturally වේලෙන්න දෙන්න හිතුණා. දැන් හැම වෙලෙම උනත් dry එක use කරන්න හොඳ නැහැ. මම මගේ hair එකට මේ අවුරුද්දේ ගොඩක් එක ඒවා ගලා මේ කලර් එකක් කළා. ඊට පස්සේ රීබොන්ඩින් එකක් කළා. ඉතින් කොණ්ඩේ ගොඩක් විශේෂම අග හරිය ඩැමේජ් වෙලා තිබුණේ මගේ. ඉතින් මම කෙරටින් මේ හයි ප්‍රෝටීන් එකක් කළා. හයි ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකක්. ඉතින් ඒක ඇත්තටම හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේ කොණ්ඩේ හරි ස්මූත් වෙලා තියෙනවා. නැත්තම් මගේ පීරන්න බැරි ගානටම ගැට ගැහිලා තිබුණේ. දැන් ස්මූත්ලි චුට මේ අග හරිය තමයි ගැට තියෙන්නේ. හැබැයි දිගටම hair treatment වගේ කරද්දි මට හිතෙනවා හරියයි කියලා. විශේෂයෙන්ම oil treatment කරද්දි මට හිතෙනවා හරියයි කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ මේකප් ලුක් එක තියෙන්නේ. ෆයිනල් ලුක් එක. ඉතින් මේක හරිම සිම්පල් මේකප් ලුක් එකක්. ෆවුන්ඩේෂන් දාලා මේ කන්සීලර් දාලා තියනවා කියලාවත් පේන්නේ නැති ගානට තියෙන මේකප් ලුක් එකක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඉතින් thank you වීඩියෝ එක බලුවට. ගිහින් එන්න.